ඔන්න අද ටිකක් යාඩ් එකේ පොඩි වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුණා. අද ආව පොඩ්ඩක් අපි යාඩ් එක පැත්තට මේ යාඩ් එක සුද්ධ කරලා තියෙනවා. ඔයාලට ඒකේ වීඩියෝ එකක් ගේන්න උමනාවට තමයි ආවේ. ඉතින් මගේ රෂ් විත් ජපාන් YouTube channel එකත් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. වීඩියෝ එක බලනවා නම් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එකත් subscribe කරලා පොඩි like එකක් දාලා comment එකක් දාලා තවත් කෙනෙකුට බලන්න පොඩි share පාරක් දාන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් සුපිරිම කැබ් එකක් නේ. කොහමද කැබ් එක? Toyota 4-wheel කැබ් එක. ඉස්සරහ පොඩ්ඩක් වැදිලා තියෙනවා මෙතන. හදලා ගත්තම ඉතින් යකා වගේ තමයි මේක. Hello, good morning. ඔන්න ඉතින් ජපානයේ අද සුපිරි වීඩියෝ එකක් දෙන්න ආවේ ඔයාලට. අපේ ජපානයේ අපේ නිවාඩුවත් ඉවරයි. ඔයාලා අද ඔයාලට දෙනවා අපේ යාඩ් එක පැත්තට ආව අපේ අර නුවන්ගේ යාඩ් එක පැත්තට. ඔයාලා හැමදාම කිව්වනේ මේක සුද්ධ කරගන්න කියලා. ඔන්න යාඩ් එක සුද්ධ කරලා තියෙන්නේ බලන්නකෝ. වාව් කොහොමද මේ බාණ්ඩේ. තේරෙනවනේ. ඩිස්කවරි එකක් තියෙන සුපිරි ඩිස්කවරි එකක්. එන්නකෝ පෙන්නන්න මම ඔයාලට ඇතුළ. ඔක්කොම සුද්ධ කරලා තියෙන යාඩ් එක. දැන් ඉතින් ඇවිදින්න පුළුවන් යාඩ් එක ඇතුලේ. Land Rover එකක් තියෙනවා. අර මල්ලි කෙනෙක් කිව්වා අයියේ මේ මොනස් කොහොමද? සුපිරිම Land Rover එකක්. අර මල්ලි කෙනෙක් කිව්වා අයියේ මේ ට්‍රක් වල වීඩියෝ එකක් කරන්න කියලා. මල්ලි මේ හොඳ ට්‍රක් එකක් තියෙනවා මේක මේ ෆූසෝ එකක්. ෆූසෝ ට්‍රේලර් එකක් තියෙන්නේ. ගෙනල්ලා දාලා මේවා ඉතින් පොඩි රෙපෙයාර් තියෙනවා හදලා ගන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම සුපිරි යුනික් එකක් තියෙනවා. මේක මේ කට්ට 3ට කැඩෙන යුනික් එක. ඔන්න ට්‍රක් එක ඉතින් මේක නම් මේ වාහන අරන් එන යුනික් එක. රතනක් තියෙනවා ට්‍රක් එක. මෙතනක් තියෙනවා පේනවනේ ඔයාලට. මේකත් මේ බූම් ට්‍රක් එකක්. ඔන්න ඉතින් මේක සුද්ධ කරලා තියෙන්නේ. සුපිරියටම. ඔයාලා බැන්නනේ අපිට සුද්ධ කරන්න නැහැ කියලා. ෆ්‍රියස් එක මෙතන. මේ ඔක්කොම ෆ්‍රියස් එක නම් හොඳටම තියෙනවා ඇතුලේ. සුපිරියටම තියෙනවා ඇතුලේ. ටුවරින් එකක් තියෙන්නේ. එන බඩු හොඳ භාණ්ඩයක්. කැනපිය ගලවන්න පුළුවන් ඇල්ෆා රොමෙරියෝ ඉතාලි එකක්. යංගුතාරයක් ඉස්සරහට වලට පෙන්නන. කැලේ මේ තියෙන්නේ මේවා තමයි ඉතින් තියෙන මේ damages මේවයි මේ තියෙන. මේවා ඉතින් හදලා මේ auction දාන්න ඕනේ. මේවා එහෙම මේ වාහන parts වලට තියෙන්නේ. වාහන ගලවලා ඔක්කොම කඩලා මේවා ඉතින් parts වලට තමයි යවන්නේ. Mitsubishi පොඩි ජිප් එකක් එහෙම තියෙනවා.
බලන්නකො සුපිරි 4 wheel කැබ් එකක් තියෙනවා. යන්කෝ පෙන්නන්න මම එතෙන්ට. wow කොහමද බාන්නේ? Mitsubishi ලාංඡනෙත් එක්ක කොහමද බාන්නේ? සුපිරිනේ. සුපිරිම කැබ් එකක් නේ. මේවා ඉතින් ඔක්ෂන් දාන්න තමයි ඔක්කොම තියෙන්නේ. ප්‍රපෙයාර් කරනවා නේ. සිල්ලියා එක මේ හරියට පොඩ්ඩක් තියෙනවා බැද්ද සුද්ධ කරන්න. ඒ හරියට යන්න බෑ. අපි යන්කෝ තව ටිකක් ඉස්සරහට. ජිප් එකේම සුපිරිනේ. කොහොමද ජිප් එක? යකා වගේ 4 wheel ජිප් එක. අතුලේම හොඳටම තියෙනවා මේක. ඇතුළට යන්න බෑ ගායිස්. මේ මදි සුද්ධ කරලා මේකේ මේක නම් වින්ච් එක නෑ. වින්ච් එක ගලවලා තියෙන්නේ. යකා වගේ තමයි ඉතින්. මැෂ්ලා එකක් තියෙනවා මෙතන. යන්කෝ අපි තා පොඩ්ඩක් ඉස්සරහට ඕකේ. මේ වාහනවල ගලවපුවයි කඩපුවයි මේ රිම් ටික මේකේ දාලා තියෙන්නේ. සුපිරිනේ. ලංකාවේ එහෙම තිබ්බනම් ආයෙත් පළු හරින්න තිබුණා. 4 wheel jeep මේ 4 wheel cab එකක් මේක. මේ cab එක ලංකාවේ තිබ්බනම් පළු හරින්න තිබ්බනේ. off road සුපිරි 4 wheel cab එක. යන්කෝ තාඩියක් ඉස්සරහට. සුද්ධ කරා මේක එන අමාරු. ඉතින් කට්ටිය අපේ යාළුවම තමයි ඉතින් සුද්ධ කරේ. එල්ෆ් ක්‍රිකට් මැච් එක දිනපු කුසලානක් තියෙන නෝනයා. මේ තියෙන ජුම්බෝ වල මේ බෙල්ට් එක යන්කෝ බලන්න අර ට්‍රක් එක ගාවට ලොකු මේ තියෙන්නේ මේ ෆූසෝ ට්‍රේලර් එකක්. ට්‍රේලර් එකේ කැබ් එක සුපිරිනේ. ඔක්කොම ඉතින් මොන සුද්ධ කරලා තියෙන්නේ. සුපිරියටම සුද්ධ කරලා තියෙන්නේ. බැද්දේ යන්න බෑ. හරි අමාරුයි. යමු ඉතින් ඕම පෙන්නගෙන යන්නම් මම ඔයාලට වාහන ටික. අර
තව සුපිරි මේ පොඩි අර ජීප් එකක් තියෙනවා. එන්නකෝ. කොහමද බාන්නේ? පොඩි අර ජීප් එක. ඉන්දර වගේ තමයි ඉතින්. අතුල එහෙම. ඉතින් ඔන්න අද ටිකක් යාඩ් එකේ පොඩි වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුණා. අද ආව පොඩ්ඩක් අපි යාඩ් එක පැත්තට මේ අපේ අර පෝකෙට් එකේ මේ ෂීට් එකක් ඇවිල්ලා තිනවා. ඒක පොඩ්ඩක් සෙට් කරන්නත් එක්ක ආවේ. අර කලින් ගත්ත පෝක් එක ඒකත් සෙට් කරලා පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් බලන්නකෝ. ස්කේලටර් එකක් තියෙනවා. මේවා නම් ඉතින් ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේවට ඉතින් මේ ස්පෙයා පාර්ට්ස් රිප්ලේස් කරලා හදලා ගන්න ඕන. ජෙමිනිය කොහොමද ජෙමිනිය? ලංකාවේ නම් ඉතින් නියමයි නේ හොඳ වාහනයක් පදින්න. සුසුකි ජෙමිනි. මම ඔයාලට කී හිටියේ අද පොඩ්ඩක් ආව යාඩ් එක පැත්තට පොඩි වැඩ වගේක් තියෙනවා. බලන්නකෝ අවුඩිය. වව් නියමටම තියෙනවා. එකක් මේක. අර කලින් මම ඔයාලට මේ පෙන්නපු මේ වීඩියෝ එකත් මේක තිබ්බා. සුපිරිනේ GT 86 එක. ඉතින් මං කී හිටියේ මේ අද වැඩක් නෑ අපිට. පොඩි වැඩක් තියෙන්නේ. මමයි මගේ යාළුවයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වැඩ ටිකක් කරලා දාලා යනවා. යාඩ් එක සුද්ධ කරලා තියෙනවා. ඔයාලට ඒකේ වීඩියෝ එකක් ගේන්න උමනාවට තමයි ආවේ. ඉතින් මගේ රෂ් විත් ජපාන් YouTube channel එකත් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. විශේෂයෙන්ම මගේ රෂ් විත් ජපාන් YouTube channel එකට වීඩියෝ එක බලනවා නම් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එකත් subscribe කරලා පොඩි like එකක් දාලා comment එකක් දාලා තවත් කෙනෙකුට බලන්න පොඩි share පාරක් දාන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් එහෙනම් ඉන්නත් බෑ මෙතන සත්තු ගොඩක් ඉන්නවා. සත්තු ගොඩක් ඉන්නවා මෙතන මේ විදිනවා. බඹරු ගොඩක් ඉන්නවා. ආයිත් අලුත් වීඩියෝ එකකින් ඔයාලට ආයිත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න යාඩ් එකේ අපි වැඩ කරන මේ දවස්වල නිවාඩුනේ නක්ස් වලට මෙහි සමරකට අපිට ඕබෝන් යසුමි එක හම්බෙලා තියෙන්නේ නිවාඩුයි. වැඩ කරනකොට හොඳ වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් දැනට මෙතනින් නවතිනවා. ආයිත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එන්න. ජය වේවා. එහෙනම් මේ රෂ් විත් ජපාන්